සියලු දෙනාටම සුබ උදෑසනක්. ඔන්න ඉතින් කුඹුරු වැඩ කරලා අන්තිම ප්‍රතිඵලය තමයි ගම් වතුරට යට වුණා. පුළුවන් විදියට නැවත ඉතින් මේ පටන් ගන්න කියලා හිතෙන්නේ. මේ තාම ඉතින් පටන් ගන්නත් අදහසක් නැහැ. මොකද මිල මුදල් අතින් අපහසුතාවයටපත් වෙලා ඉන්නේ. ඒත් එක්කම දැන් නැවත බිත්තර වී යූරියා වල් තෙල් ඕවා නැවත ගන්නවා කියන්නේ තවත් රුපියල් 50000ක් විතර මුදල් ප්‍රමාණයක් වැය වෙනවා. ඉතින් ඒ මුදල් හොයාගන්න තුරු කාලයේදී මේ කුඹුරු කරන එක ඇත්තටම පාඩුයි. විනාශයටපත් වුණා. ගොඩක් කට්ටිය ඒ සම්බන්ධව විවිධ අදහසුත් දාලා තිබ්බා. රජයේ විසිනුත් ගොඩක් දුරට අපි ගැන හිතලා ඉවරලා සාහන සලස්සනවා කියලා තියෙනවා. ඉතින් දුකයි මේ කුඹුරු කරලා මේ වගේ අසරණ වුණාම. තව මේ ඉදිරියෙන් තියෙන කෙහෙල් වගාවත් ওই ආකාරයෙන්ම විනාශයටපත් වෙලා තියෙනවා. ඉතින් නැවතත් ඉතින් උත්සාහ කරනවා මේ ඉදිරියේදී නැවත මේ කුඹුරු යලි පිරිසකර කරලා මේ ඉදිරියට කරගෙන යන්න. මොනවා කරන්නත් ඉතින් මිල මුදල් වන සාමාන්‍යයෙන් කමාරක විතර කුඹුරක් මේ ප්‍රමාණයක් තියෙනවා. මේක ඉතින් සම්පූර්ණ හදලා නම් කරලා ගන්න ලක්ෂයකමාරක් දෙයක් විතර වියදම් වෙනවා. බිත්තර වී වලටම යනවා රුපියල් සාමාන්‍යයෙන් රුපියල් 15000ක් විතර යනවා. මේ සම්පූර්ණ මේ යට වෙලා මුහුදු මේ වැලි වගේ තනිකරම රොඩු වැලි ඇවිල්ලා තියෙන්නේ. තව කොටන් හිටන් මේකට ඇදගෙන ඇවිල්ලා තියෙනවා. පුළුවන් කෙනෙක් ඉන්නවා නම් මගේ කුඹුර යලි පිරිසකර කරලා මේ කුඹුර ඉහ ගන්න උදව් කරන්න පුළුවන් කෙනෙක් ඉන්නා නම් අල්ලහ නම්බර එක දානවා. ඒකට සපෝට් එකක් විදියට කතා කරලා සපෝට් එකක් දෙන්න. ගොඩක් ස්තුතියි.